නිකන් ඉන්න ලාවක ලියුණා කිව්වා. එහෙනම් අහමුද මෙන්න රසබර බයිලා දාලා. රේ. ගමක් පුඩ තාන්න එමම. රසබර බයිලා තාල එවන වගුදලා. නටන්න පුඩි ගහලා. මල්ලි කාවදද කොතනද නෑ වෙනසක් කියලා. අමුතුම දෙයක් නේ බයිලා. රසබර බයිලා තාල එවන වගුදලා. නටන්න පුඩි ගහලා. කාවදද කොතනද නෑ වෙනසක් කියලා. අමුතුම දෙයක් නේ බයිලා. සාදය රස කරන්න ඔබ හැමතම නටන්න මම මේ කියන්නේ බයිනා. පොඩි අඩයක් ගත්තම ෆන් එක වැඩි වුණාම ජොලියට කියනවා බයිනා. විනෝද සවාරියේ අතරමඟ නතර වෙලා නටන්නට කියන්නේ බයිනා. සතුටට සමග සදා ළඟ නිතරම හිඳිනා ජොලි පුල් දෙයක් නේ බයිලා. රසබර බයිලා තාල එවන වගුදලා. නටන්න පුඩි ගහලා. මල්ලි කාවදද කොතනද නෑ වෙනසක් කියලා. අත්තුම දෙයක් නේ බයිලා. මේක ඡන්දේ කාලේට වෙනවලා කහන්න බලන්න විස්තරේ කොහොමද කියලා. ඡන්දය ලං වුණාම කතිරය සිහි වුණාම දිනවල කියන්නේ බයිලා. ඕන පොරොන්දු ඉටු කරන්න හරි හැටි බැරි වුණාම තව ගහනවා බයිලා. අනේ ඇත්ත වගේ බොරු කියන තව සමහරු ඉන්න කියන්නේ බේගල් බයිලා. තව බැලුවම හිතලා තාගෙත් පිළි වසන අරම පුදුම දෙයක් නේ බයිලා. රසබර බයිලා තාල එවන වගුදලා. නටන්න පුඩි ගහලා. කාවදද කොතනද නෑ වෙනසක් කියලා. අමුතුම දෙයක් නේ බයිලා. රසබර බයිලා තාල එවන වගුදලා. නටන්න පුඩි ගහලා. මල්ලි කාවදද කොතනද නෑ වෙනසක් කියලා. අමුතුම දෙයක් නේ බයිලා. ඔය ජොලි පුල් දෙයක් නේ බයිලා. අනේ අරුම පුදුම. අරුම පුදුම දෙයක් නේ බයි. හොඳයි බොහොම ස්තුතියි.